ආයුබෝවන් ඔබට සුබ දවසක්. 2026 වර්ෂයේ ජනවාරි 8 වෙනිදා සිට ජනවාරි 14 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපලය. ඔබ දන්නවා අප ඉදිරිපත් කරන පලාපල 100%ක්ම හරියන බව. ඉතින් මේ සතියේදීත් ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් මෙතැන් සිට මේෂ ලග්නයේ සිට මීන ලග්නය දක්වා උපන් ඔබට කොහොමද කියලා විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට ලග්නාධිපති කුජ සතියේ මුල් දිනවල සිකුරු හිමි පුවසල නැකතේ වෙමින් සිකුරු සමග භාග්‍යස්ථානවගතව ගමන් කළද රවගේ අස්තයට හසුව තිබෙනවා. දැඩි අහිතකර බලපෑම් නැතත් අතට සහිත වාසි වැළකී යාමේ ඉඩකඩ ගැන කල්පනාකාරී වන්න. ධනය. විනෝද සැරසිලි සංචාරක කටයුතුවලට ඇති වාසි තත්ත්වයන් දුර්වල හෝ හීන කරවීමට ඉඩ තිබෙනවා. මිල මුදල් අවහිරතා ගැනද විශේෂ වෙනවා. රැකියාව. රැකියා කටයුතුවල සුපුරුදු බාධක තවදුරටත් පවතිනවා. හැකියාව හෝ ඉඩ ප්‍රස්ථාව ඇතත් ඊට කටයුතු කිරීම හැඟීම් ඇති කළ හැකි වෙනවා. සංව්‍යාපාර කටයුතුවල යෙදෙන අයට විශේෂයි. අධ්‍යාපනය. ඉගෙනුම් කටයුතුවලට ඇති නිහඬ වටපිටාව ඇති සුළු වශයෙන් වුවත් පවතින උදාසීන බව කෙමෙන් මුල් දිනයක තුල මගහැරී යනවා. 9-10 දිනවල මානසික අපහසුතා දැනෙන්න පුළුවන්. විදේශ කටයුතු පිළිබඳව හැදෑරීම් වලට සහයෝගයේ යෙදෙනවා. ගෘහ සැපත. විවාහ යෝජනා කටයුතු සම්බන්ධව සුහද සම්බන්ධතාවයන් 11-13 දිනයන් සාමාන්‍යයෙන් ඉඩකඩ ඇතිමුත් ක්‍රියාකාරී සාර්ථකත්වයට ඉඩක් නොලැබෙන තරම්. ගේදර කටයුතු සාමාන්‍ය වශයෙන් අලුත් වැඩකට ආරම්භයට එතරම් නොකැලපෙනවා. සෞඛ්‍ය. 9-10 දිනවල වියලි සෙම් ගති ඇති කරන්න පුළුවන්. ජය අංකය 1. වර්ණය තඹ. දිනය ඉරිදා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී ලග්නාධිපති සිකුරු 8 වැන්නේදී 4 වැන්නාධිපති රවිගේ අප්ත බවට පත්වී ඇති බවයි පෙනෙන්නේ. තිබෙන කරදර තත්ත්වයන් තවදුරටත් බැරෑරුම් වීමට ඉඩකඩ ඇති බවින් පාලනය කරගන්න මහන්සිය කැපවීම ආරම්භ සහගත බවක් ගෙනදෙනවා. ධනය. මිල මුදල් ගනුදෙනු හා සම්බන්ධතා ඇතත් ඉන් තමන් ලබන ප්‍රයෝජන හෝ වාසි අඩුවෙන්න පුළුවන්. වියදම් පිළිබඳව සැලකිලිමත් වන්න. රැකියාව. දේශපාලන පිරිස් පාලන කටයුතුවල යෙදෙන අයට වරින් වර වෙනස් වීම් වලට ඉඩ ඇත. සුළු වශයෙන් හෝ ලැබීම් තත්ත්වයන් ඇති කරනවා. තැන්පත් ධනයේ වුවත් දැනෙන මූල්‍ය ශක්තියක් පෙනෙන්නේ නැහැ. අධ්‍යාපනය. ඉගෙනුම් කටයුතුවල හිරිහැරදායි තත්ත්වයන් නැතත් 9-10 දිනවල වඩා නිදහස් මනසකට ඉඩ ඇති කෙරෙනවා. ධාරණය හා ස්මරණයට උත්සාහ ගන්න. ගෘහ සැපත. විවාහ යෝජනා ගැලපීම් බොහෝ දුරට අසීරු වෙන්න පුළුවන්. ගේදොර මිල මුදල් ගැවසුනද ප්‍රයෝජන ඉතා අඩු බවක් දැනෙනවා. 9-10 දිනවල දරුවන්ගේ කටයුතු වඩා සුහද බවක් ඇති කරනවා. තරඟකාරී හැඟුම් වඩාත් පහසු වෙනවා. 11-13 දිනයන්හි අහඹු වැසි තත්ත්වයක්ද සමග වෙනවා. සෞඛ්‍ය. වියලි සෙම් ගති 11-13 දිනවල දැනෙන අතර දෑ සමාරු ගැනද විමසිලිමත් වන්න. ජය අංකය 6. වර්ණය නිල්. දිනය සෙනසුරාදා. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී ලග්නාධිපති බුධ 4 වැන්නේද යෝගකාරක සිකුරට හිමි පුවසල නැකතේ ගමන් කරන අතර රවි හා කුජද එම භාවයේ ගමන් යෙදෙනවා. හිසට ඔරොත්තු දීමට අපහසු අවස්ථාවන් වලට මුහුණ දීමට සිදුවෙනවා. රැකියා ස්ථාන මාරුවීම් වැනි යමකට ඉඩ පෙනෙනවා. ධනය. අලංකරණය සම්බන්ධ කටයුතු වලට ඇති උනන්දුව ස්ථාවරය හෝ නිරවුල් නොවෙනවා. රැකියාව. රැකියාවේ කටයුතු වල බාධක තත්ත්වයන් කිසියම් දුරකට සමාන වීමට ඉඩ ඇතිවත් මූල්‍ය ගනුදෙනු ගැන කල්පනාකාරීව කටයුතු කරන්න. පාර්ශ්ව කරුවන්ගේ සම්බන්ධතාවයන් සාමාන්‍ය අයුරින් පවතිනවා. එහෙත් හැඟීම් පාලනය මනාව පවත්වා ගැනීම වැදගත්. අධ්‍යාපනය. දැනුමකට ඉඩ ඇතත් මනසට ඇති කරන සංකීර්ණ බලපෑම් පාලනයකට උත්සාහ ගන්න. ප්‍රායෝගික කටයුතුවලදී අන්‍යයන්ගේ සම්බන්ධතාවයන් වලට ඉඩ ලැබෙනවා. ගෘහ සැපත. විවාහ කටයුතුවලදී සිතුවිලි හැඟීම් හා පුද්ගල චරිත සම්බන්ධව නොගැලපීම් වලට හේතු ඇති වෙනවා. එකගතාවයන් වලට වඩා පරස්පරතාවයන් වඩාත් ඉස්මතු කෙරෙනවා. ගේදොර කටයුතු ගැන විශේෂ හැඟීම් ඇති කරනවා. විශේෂයෙන් ඉගෙනුම් කටයුතු සම්බන්ධයෙන් දරුවන්ගේ කටයුතු වල උවත් ප්‍රබල බාධා පෙන්වන්නේ නැහැ. සෞඛ්‍ය. පපුව හා සම්බන්ධ අමාරුකම් ගැන විශේෂයෙන් අවධානයෙන් සිටීම අවශ්‍ය වන්නේ නැහැ. ජය අංකය 5. වර්ණය නිල්. දිනය සෙනසුරාදා.
කටක ලග්නය කටක ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී සඳු දෙවැන්නේදී හේතුගෙන් මිදී ගමන් කිරීම ඔබගේ වත්කම් හා පවුලේ කටයුතු සම්බන්ධව තිබූ නිහඬ භාවයන් යළි කෙමෙන් මතු කිරීමට ඉඩ සැලසීමක් වෙනවා. 11:13 කාලය හිතට වඩා සහනශීලී බවක් දැනෙනවා. ධනය ජලය සම්බන්ධ කටයුතුවලදී වඩා ඍජු බවකින් කටයුතු කළද යම් යම් සීමාවන් නැති වෙනවා. නීතිමය තත්ත්වයන් පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන්න. රැකියා කටයුතුවලදී වුවද යම් යම් බාධක තත්ත්වයන් වලට එරෙහිව කටයුතු කිරීම ශක්තිය මද වෙනවා. උගත් උසස් අය හා සම්බන්ධව බොහෝ දුරට පිහිට වෙන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු කෙරෙහි විශේෂයෙන් පාලනයක් ඇති කරගන්න. ඉක්මන්වීම් නිසාම ක්ෂණික පාඩුවලට ඉඩ ඇති කරනවා. කෘෂි ඉංජිනේරු තාක්ෂණික කේන්ද්‍රව සම්බන්ධ විශේෂයි. සති අගදින මානසිකත්වය වඩා ස්ථාවර කරගන්න. ගෘහ සැපත මතුපිටින් පෙනෙන තත්ත්වයන් වලට වඩා නොගැලපෙන බවක් පසුව ඇතිවීමට පුළුවන්. හැකියාව දන්නෝ නැතත් සංවේදී හැඟීම් දැඩිව පාලනය කරගන්න. ගෙදර කටයුතුවලදී පැවති මානසික සිරවීම් ක්‍රමක්‍රමයෙන් තුනී වෙනවා. 14 වන දින සිට තම ස්වභාවය ගැන විවිධ විවේචනයන් එල්ලවීමට ඉඩ තිබෙනවා. සෞඛ්‍ය ශරීර උෂ්ණ ඇස්වල අමාරු කතාවේ දුබලතා ආදිය ගැන විමසිලිමත් වන්න. ජය අංකය 2 වර්ණය සුදු දිනය සඳුදා. සිංහ ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී ලග්නාධිපති රවි මෙතෙක් ගමන් කළ පුවසල නැකතෙන් මිදී තමාගේ නැකතක ගමන සිදුවෙන ශක්තිය තවදුරටත් තහවුරුවකට ඉඩ යෙදෙනවා. මානසික නිදහස් බව මෙන්ම මුදල් ශක්තිය සාමාන්‍ය වශයෙන් පවතිනවා. ධනය පොදු ස්ථානවලදී ශාස්ත්‍රීය කටයුතු හා මූල්‍ය සම්බන්ධතා ඇති කරන්න. රැකියා කටයුතුවලදී අපහසුතාවන්ට ඉඩකඩ ඇති කරනවා. විශේෂයෙන්ම පොදු සේවා හා සම්බන්ධව ඒ කරන්න පුළුවන්. ක්‍රියාකාරකම්වල අක්‍රීය ස්වභාවයන් පාලනය කරගන්න. කලා සෞන්දර්ය කේන්ද්‍රය සම්බන්ධයෙන් විශේෂ වෙනවා. අධ්‍යාපනය විවිධාකාර වූ කේන්ද්‍රයන් හා අවධානය යොමුවද තීරණ ගැනීමෙහිලා සංකීර්ණතා ඇති කරන්න පුළුවන්. පරිපාලන ක්‍රීඩා ආරක්ෂක කේන්ද්‍ර සම්බන්ධව උදාසීන මතු කරනවා. ගෘහ සැපත විවාහ යෝජනා සම්බන්ධව මිශ්‍ර හැඟීම් ඇති කරනවා. මූල්‍ය හිඟතාවයන් හැඟීම් හා අදහස් සම්බර නොවීම ආදිය සම්බන්ධව ගැටලු වශයෙන් යෙදෙනවා. ගෙදර සෙසු කටයුතු දරුවන් සම්බන්ධව වගකීම් වලදී බොහෝ දුරට එවැනි තත්ත්වයන් වලට ඉඩ ඇති කරනවා. ප්‍රේම සම්බන්ධ ස්වයං හික්මීම පිළිබඳව විශේෂ සැලකිල්ලක් අවශ්‍ය වෙනවා. සෞඛ්‍ය ආමාශයගත උෂ්ණාධික තත්ත්වයන් වෙතත් සෞඛ්‍ය ගැටලුවලට මූලික වෙනවා. මල බද්ධය අම්ල පිත්ත වැනි තත්ත්වයන් ගැන විශේෂයි. ජය අංකය 3 වර්ණය රන්වන් දිනය බ්‍රහස්පතින්දා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී ලග්නාධිපති බුධ 4 වැන්නේද යෝගකාරක සිකුරු හිමි පුවසල නැකතේ ගමන් කරන අතර රවි හා කුජද එම භවයේ ගමන්වල යෙදෙනවා. සිහසට ඔරොත්තු දීමට අපහසු අවස්ථාවලට මුහුණ දීමට සිදු වෙනවා. රැකියා ස්ථාන මාරුවීම වැනි යමකට ඉඩකඩ පෙනෙනවා. ධනය අලංකරණය සම්බන්ධ කටයුතු වලට ඇති උනන්දුව අවස්ථා හෝ නිරවුල් නොවෙනවා. රැකියාවේ කටයුතු වල බාධක තත්ත්වයන් කිසියම් දුරකට සමනය වීමකට ඉඩ ඇතිවත් මූල්‍ය ගනුදෙනු ගැන කල්පනාකාරීව කටයුතු කරන්න. පාර්ශව කරුවන්ගේ සම්බන්ධතාවයන් සාමාන්‍ය අයුරින් පවතිනවා. එහෙත් හැඟීම් පාලනය මනාව පවත්වා ගැනීම වැදගත්. අධ්‍යාපනය දැනුමකට ඉඩ ඇතත් මනසකට ඇති කරන සංකීර්ණ බලපෑම් පාලනයකට උත්සාහ ගැනීම පාඩුවෙත්ම නොවෙනවා. ප්‍රායෝගික කටයුතුවලදී අන්‍යයන්ගේ සම්බන්ධතාවයන් වලට ඉඩ ලැබෙනවා. ගෘහ සැපත විවාහ කටයුතුවලදී සිතුවිලි හැඟීම් හා පුද්ගලික චරිත සම්බන්ධයෙන් නොගැලපීම් වලට හේතු ඇති වෙනවා. එකගතාවන් වලට වඩා පරස්පරතාවයන් වඩාත් ඉස්මතු කරනවා. විශේෂයෙන් ඉගෙනුම් කටයුතු සම්බන්ධයෙන් දරුවන්ගේ කටයුතුවල වුවද ප්‍රබල බාධා නොපෙන්වනවා. සෞඛ්‍ය පපුව හා සම්බන්ධ අමාරුකම් ගැන විශේෂයෙන් අවධානයෙන් සිටීම අවශ්‍ය වන්නේ නැහැ. ජය අංකය 6 වර්ණය නිල් දිනය සෙනසුරාදා. තුලා ලග්නයෙන් උපන් ඔබට ලග්නාධිපති වික්‍රමස්ථානගත වෙමින් රවිට අස්ත වී ඇති විශේෂයෙන් ඔබගේ උනන්දුව ශක්තිය හිඟ කෙරෙන තරගකාරී බලපෑම් ගැන සැලකිලිමත් වන්න. ධනය භූමි සම්බන්ධ ව්‍යාපාරවලින් කෙරෙන මුදල් ගනුදෙනු වල හීනතාවයකට ඉඩ ඇති කරනවා.
10 වන දිනෙන් පසු තරමක් දැඩි බවක් ඇති කරනවා. රැකියාව හා සම්බන්ධ මුදල් ආදායම් පිළිබඳ වෙතොත් පැවති හීන හෝ අඩු තත්ත්වයක් ක්‍රමයෙන් වෙනස් වෙනවා. මුල් දින තුල වඩාත් විශේෂයි. යලි 11-13 දිනයන් වඩාත් යහපත් වෙනවා. ජලය හා දියර වර්ග 13 වන දිනෙන් වඩාත් යහපත් ගනුදෙනු වාසි පෙන්නුම් කෙරෙනවා. අධ්‍යාපන කටයුතුවලදී පිළිවෙල ක්‍රමානුකූල බව ගැන උනන්දු වන්න. යම් ප්‍රමාද තත්ත්වයන් කෙරෙහි යොමුවීම පාලනය කරගන්න. 9-10 දිනයන් වඩාත් විශේෂයි. ගෘහසපත විවාහ කටයුතු සම්බන්ධ ඉක්මන් හැඟීම් ඇතත් ප්‍රයෝජන සම්බන්ධ ගැටලු ඇති කරනවා. ඉක්මන් පාලනය අත්‍යවශ්‍ය වෙනවා. ගෙදර කටයුතු සම්බන්ධවද එසේම වෙනවා. 11-13 දිනවල සුහදශීලීව බවට ඉසුළු ඉඩක් ගෙන දෙනවා. සෞඛ්‍ය උරහි සම්බන්ධ යම් බලපෑම්වලට ඉඩ ඇති වෙන බැවින් උස් තැන්වල වැඩ කිරීම ගැන සැලකිලිමත් වන්න. ජය අංකය 8 වර්ණය නිල්. දිනය සෙනසුරාදා. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී ලග්නාධිපති කුජ දෙවැන්නේ සිකුරු හිමි පුවසල නැකතේ ගමන් කරනුවේ සිකුරුදු සමගයි. එසේම රවිටද අස්ත වෙමින් මුදු හැඟීම් ඉක්මනින් ඉස්මතුවත් එහි අනිටු විපාක ඇති කරන්න පුළුවන්. වඩාත් කල්පනාකාරී වන්න. ධනය ගෙදර වත්කම් සම්බන්ධව මිලමුදල් කටයුතු සංකීර්ණ හා තීරණ දුබල බව නිසා ප්‍රයෝජන ගැනීමේ අපහසුතා ඇති කරනවා. ඉඩකඩම් ගනුදෙනු ක්ෂණික අමාරු විනෝද වියදම් සම්බන්ධ විශේෂයි. රැකියාවේ කටයුතුවලදී පසුගිය දිනවලදී පැවති නිහඬ හෝ සැඟවුණු ස්වභාවයන් ක්‍රමයෙන් ඉවත් වී වඩාත් ක්‍රියාකාරී බවක් ගෙනදෙනවා. ජලය හා සම්බන්ධ කේස්ත්‍රවල අයට විශේෂ වෙනවා. 9-10 දිනවල මිල මුදල් වාසිද ඇති වෙනවා. අධ්‍යාපන කටයුතු ප්‍රවේශයකට එතරම් ශක්තියක් නැතිමුත් කරගෙන යන විවිධ අඛණ්ඩතාව තහවුරු කරනවා. තත්ත්වය හා සම්බන්ධ වඩාත් විශේෂයි. ගෘහසපත විවාහ කටයුතු කෙරේ පවුලේ උනන්දුව අපේක්ෂිත පරිදි නොලැබීමට ඉඩ තිබෙනවා. ඊට තනි හේතුවක් කොට ඇති ගණනාවක් සම්බන්ධයෙන් ගෙදර කටයුතුවලදී සංකීර්ණ තුළ සංවේදී බව පාලනය කරගන්න. දරුවන්ගේ කටයුතුවල මන්දගාමී බවක් පෙනෙනවා. සෞඛ්‍ය ආමාශයගත අපහසුතා තවදුරටත් අවධානය අවශ්‍ය වෙනවා. ඇස්වල උෂ්ණාධික බව විශේෂයි. ජය අංකය 1 වර්ණය තඹ. දිනය ඉරිදා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු තවදුරටත් 7 වැන්නේ තමාගේම නැකතක ගමන් කරමින් සිටියදී ලග්නගත බුධ සමග පරිවර්තන යෝග ශක්තියද ඇති කරගන්නවා. දැනුම උගත්කම හා සම්බන්ධ විශේෂ තත්ත්වයන් වලට ඉඩකඩ පෑදෙන ස්වභාවයක් පෙන්නුම් කෙරෙනවා. ධනය මිල මුදල් ගනුදෙනු වල ක්‍රියාකාරී බවක් නොපුණුනද සතුට පවතින දේ රැක ගැනීමට උත්සාහ ගන්න. රැකියාව ශාස්ත්‍රීය කටයුතුවල ගුරු වෘත්තීය උපදේශන සේවාවල යෙදෙන අයට වඩා හිතකර බවක් ඇති කරනවා. කලා කේස්ත්‍රීය කටයුතුවල තරමක් පසුබෑම් තත්ත්වයක් ඇති කරනවා. අධ්‍යාපනය ඇතත් ක්‍රියාකාරී ගුණය ඉතාමත් මද වෙනවා. කෘෂි කර්මය විෂය කේස්ත්‍රයන් සම්බන්ධ විශේෂ වෙනවා. ගෘහසපත විවාහ යෝජනා තත්ත්වයන් එතරම් නිරවුල් හෝ පැහැදිලි තත්ත්වයක් නොපෙනෙනවා. ඒ නිසාම සංකීර්ණ තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. ගෙදර කටයුතුවල දැනෙන වෙනසකට පෙළඹවීමක් ඇතිවන්නේ නැහැ. දරුවන්ගේ කටයුතුවලට අවධානය ඇතත් ක්‍රියාකාරී ශක්තිය අඩු වෙනවා. සෞඛ්‍ය හිසේ දැඩි වියලි ගතිය පාලනය කරගන්න. පපුවේ තද ගතියද සුළු වශයෙන් නැති වෙනවා. ජය අංකය 1 වර්ණය තඹ. දිනය ඉරිදා. මකර ලග්නයෙන් උපන් ඔබට තවදුරටත් ගුරු හිමි පුවස නැකතේ ගමන් කරන අතර ගුරුද මායාවරුන් බාධක ස්ථානගතව ගමන් කරමින් බුදු සමග පරිවර්තන යෝගයකට ඉඩ සලසා ගන්නවා. එහෙත් කුජකේ අනියම් බලපෑම්වලටද හසු වෙමින් සිටිනවා. මූල්‍යමය තරඟකාරී තත්ත්වයන් ජය ගැනීමට මදක් ඉවසීමෙන් කටයුතු කරන්න. ධනය මුදල් වැඩි ගනුදෙනු වලට එතරම් විවෘත බවක් නොපෙන්වන නමුත් තැන්පතු රැක ගැනීමට උත්සාහ කරනවා. නමුත් වියදම් පාලනය කරගන්න. රැකියාව අලංකරණය විනෝද ගමන් රසහාර සැකසීම සම්බන්ධ කටයුතුවල යෙදෙන අයගේ වියදම් පාලනය කරගන්න. කාර්ය සඵල බවද තරමක් අඩු වෙනවා. අධ්‍යාපනය කලා විෂයන් හා සම්බන්ධ හැදෑරීම් කටයුතු කෙරෙහිද එතරම් සුබතාවයක් දක්වන්නේ නැහැ. පාඨමාලා හා අනෙකුත් වියදම් පාලනය අපහසු වෙනවා. ගෘහසපත විවාහ යෝජනා කෙරෙහි යහපත් බවක් ඇති නොකරනවා. මානසික වශයෙන් කරදර බවක් ඇති වෙනවා. ගෙදර කටයුතුවලදී ගමන් බිමන් පාලනය කරගන්න. දරුවන්ගේ කටයුතුවල වියදම් පාලනයකට උත්සාහ ගන්න. නිෂ්ඵල වියදම් පෙන්නුම් කෙරෙනවා. සෞඛ්‍ය ඇස්වල අමාරුකම් උෂ්ණාධික බව තවදුරටත් පවතිනවා. මල බද්ධය ගැනද උනන්දු වන්න. ජය අංකය 1 වර්ණය තඹ. දිනය ඉරිදා.
කුම්භ ලග්නය කුම්භ ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී ලග්නාධිපති ශනි තවදුරටත් දෙවැන්නේ ගමන් කරමින් ගුරු හිමි පුවපුටක නැකතේ ගමන් කරද්දී ගුරුද පස්වැන්නේ ත්‍රිකෝණස්ථානගතව ගමන් කරන මේ සතියේ සුපුරුදු පරිදි ගෙවී යනවා. වත්කම් පිළිබඳව තවදුරටත් බුද්ධිමය ශක්තිය යෙදවීමට උත්සාහ ගන්න. ධනය ශ්‍රජ මුදල් ගනුදෙනුවකට එතරම් පෙළඹවීමක් නැහැ. මුදල් ගනුදෙනු සාර්ථකත්වයකට උත්සාහ ගනිමින් සිටි පොදු කටයුතු කෙරෙහි උනන්දු වන අතර තම මුදල් තහවුරු කර ගැනීමට උනන්දු වෙනවා. රැකියාව කාර්මික ඉංජිනේරු හා කෘෂි අංශවල වැඩ කරන අයට තම දැනුම හා ශක්තිය හොඳ නරක මූල්‍ය තත්ත්වය අයහපත් නොවුනද ලැබීම්වලට අඩු බවක් ඉඩ තිබෙනවා. කලා කටයුතුවල යෙදෙන අයටද බොහෝ දුරට එසේමයි. ශාස්ත්‍රීය කටයුතුවලට සුබවාදී බලපෑම් ඇති කරනවා. අධ්‍යාපනය උසස් සහ උගත් අය ඇසුරු තවදුරටත් පවතිනමුත් ඉන් නිසි ප්‍රයෝජන ගන්නට බැහැ. මහත් උත්සාහයක් දැරිය යුතු වෙනවා. ප්‍රයෝජන බොහෝ දුරට පෙන්නුම් කෙරෙනවා. ගෘහ සපත අන්‍යෝන්‍ය සම්බන්ධතාවයවලට පෙර තිබූ පසුගාමී තත්ත්වයන් ක්‍රමක්‍රමයෙන් තුනී වෙනවා. සතියේදී පළමු දින ප්‍රේම සම්බන්ධතා ඉඩ ඇතත් ශක්තිමත් බවක් නොදෙනෙන තරම්. සෞඛ්‍යය ආමාශක තෘෂ්ණාධික තත්ත්වයන් තවදුරටත් පවතිනවා. ජය අංකය 1 වර්ණය තඹ දිනය ඉරිදා. මීන ලග්නය මීන ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී ලග්නාධිපති ගුරු කේන්ද්‍රස්ථානගතව දැක්වෙමින් සිටින්නේ බුධ සහ සමග පරිවර්තන යෝග ශක්තියක් ඇති කරමින් රැකියාවේ කටයුතු සම්බන්ධව දැනුම් තහවුරු කර ගැනීමේ උත්සාහයක යෙදෙන අතර ශනි හා කුජගේ අන්‍යෝන්‍ය දෘශ්‍ය ස්වභාවයන් නිසා මන්දගාමී ක්‍රියාකාරකම් වල වේගවත් බවක්ද සහතික කෙරෙනවා. ධනය කෘෂිකර්මික කේස්ත්‍රවල වැඩ කරන අයට රැකියා කටයුතු මගින් ලබන ආදායම් තැන්පතුවකට ඇති ඉඩකඩ ඉතාමත් මද වෙනවා. රැකියාවේ කටයුතු බොහෝ දුරට සංකීර්ණතාවයන් ඇති කෙරෙනවා. කෘෂිකලා කේස්ත්‍රවල අයගේ කාර්යක්ෂමතාවයන් බොහෝ දුරට හීන බවක් ඇති කරනවා. ගුරු උපදේශන ශාස්ත්‍රීය කටයුතුවල යෙදෙන අයට කිසියම් ශක්තිමත් බවක් ඇති කෙරෙනවා. අධ්‍යාපන කටයුතු හා සම්බන්ධ 9-10 දිනවල සාමාන්‍යයෙන් යහපත් වෙනවා. තමාගේම උනන්දුව හීලවන බව පාලනය කරගන්න. අහඹු අවස්ථා තුළ අසාමාන්‍යයෙන් ඉක්මන් උනන්දුව ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න. උගත් දැනුම ඇති අය හා සම්බන්ධකම් ඇති කරන්න පුළුවන්. සෞඛ්‍ය මුල් දින ඇතත් පාලනය කර ගැනීමට හැකි. වියලි සෙම් සහිත තත්ත්වයන් විශේෂයි. ජය අංකය 3 සහ 9 වර්ණය රන්වන් සහ රතු දිනය බ්‍රහස්පතින්දා. මේ වගේම ලබන සතියේදීත් ඔබගේ ලග්නයට කොහොමද කියලා අරගෙන පැමිණෙනවා. ඒ ලදසරින්ම නැරඹීමට අපගේ YouTube channel එක subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.